ආයුබෝවන් හැමදෙනාටම සුබම සුබ දවසක් වේවා ආයුෂ බොහෝ වේ කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මුලින්ම සමාවිල්ලන්න ඕනේ ගොඩක් කාලෙකින් මට වීඩියෝ එකක් දාන්න ඇත්තටම හම්බුනේ නැහැ. හේතුව මේ වින්ටර් එකත් එක්ක වීඩියෝ එකක් දාන්න ඇත්තටම හරිම අමාරුයි. දැන් මේ වින්ටර් එක ඉවර වීගෙන යනවා. හැබැයි ආයෙ පාරක් හිම වැටෙයිද කියලා කියන්නත් බෑ. ඒ කියන්නේ සාමාන්‍ය වින්ටර් එකේදී එළියට බහින්නත් බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් වීඩියෝ එකක් කරන්න හරිම අමාරුයි. ඉතින් අදත් පොඩ සීතල තියෙන නිසා තමයි මේ විදිහට ඇඳගෙන මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් අවසාන වීඩියෝ එකේදී මම කිව්වා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඒජන්සි එකකින් එනවා නම් අනිවාර්යෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඒජන්සිය ඔයගොල්ලන්ට මෑන් පවර් දෙන්න කියන එක. ඊට පස්සේ අද වීඩියෝ එකෙන් මම කියන්නම් වැරෙලාකත් ඔයගොල්ලෝ මෑන් පවර් ආවොත් මම පොඩ්ඩක් කැමරාව මේ යාට මෙයාට හරවන්නම්. සාමාන්‍ය රුමිනියාවේ සුන්දරත්වය බලන්න පුළුවන්. මේක හැබැයි නගරබද ප්‍රදේශයක නෙමෙයි මම ඉන්නේ, චුට්ටක් නගරින් ඈත තැනක. එතකොට මතක තියාගන්න මෑන් පවර් ඔයගොල්ලෝ ආවොත් එහෙම පළවෙනිම දේ තමයි මේ ඒජන්සිය ඔයගොල්ලන්ට කිව්වනම් මෑන් පවර් නෙවෙයි ඔයගොල්ලෝ ඩිරෙක්ට් දානවා කියලා ඒජන්සිය බොරු කරලා තියෙන්නේ. එතකොට එකපාරම ඒජන්සියෙන් ගිමිල්ලන්න යන්න එපා. පුළුවන් නම් මොකද දැන් මේ රටට ඇවිල්ලා ඉවරයිනේ. ඒතකොට රටට ඇවිල්ලා ඉවරයි. තාම ඔයගොල්ලන්ගේ අඳුරන යාළුවෝ නැහැ, නෑදෑයෝ නැත්තම් සාමාන්‍යයෙන් එහෙම එකපාර අන්තිම පියවරට තියන්න එපා. මුලින්ම චුට්ටක් ඔයා මේ රටේ සෙටල් වෙන්න බලන්න. ඒ කියන්නේ කොහොම හරි කමන්නේ කට්ට කාගෙන. මොකද ඔයාට ගොඩක් ලැබෙන පහසුකම් ගොඩක් වෙලාවට අඩු වෙයි. ඔයාට OT හම්බෙන එකක් නැහැ. ඊළඟට සමහර දීමනාවට හම්බ වෙන්නෙත් නැහැ. ඒ වුණාට කොහොම හරි අවුරුද්දක් විතර මේව කළාට පස්සේ ඔයාට රිලීස් ලෙටර් එකක් ගන්න පුළුවන්. මොකද රිලීස් ලෙටර් එක එකපාර ගියාම ඉල්ලන්නත් බෑ. මොකද ඔයාට සල්ලිත් නැහැ. ඊළඟට ඔයා තාම මේ කවුරුත් අඳුරන්නෙත් නැහැ. ඊළඟට මොකක් හරි ප්‍රශ්නයකදී ඔයාට යන්න තැනකුත් නැහැ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර යනකොට ඔයාගේ අතේ සාමාන්‍යයෙන් කීයක් හරි ඉතිරි කරගෙන ඒ දෙවෙනි පියවර ඒ කියන්නේ ඩිරෙක්ට් ඇප්ලයි කරලා යන්න උත්සාහ කරන්න. ඒකට සමහරවිට ලංකාවේ ඒජන්සියක් කරා වුණත් කරන්න පුළුවන්. මේ එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේ ඇවිල්ලා ඉතින් සාමාන්‍ය අවුරුද්දක් විතර යනකොට යාළුවෙක් කවුරු හරි අනිවාර්යෙන් හම්බ වෙනවනේ. අපි ඒ කට්ටියත් ඉන්න. හැබැයි අපේ සමහර කට්ටියත් එක්ක වැඩ කරද්දී ඇත්තටම පරිස්සම් වෙන්න. මොකද මුදල් මේ කාරණාවලදී ගොඩක් වෙලාවට රැවටිං වලට ලක් වෙනවා වැඩි. ඉතින් ඒක නිසා මෑන් පවර් આવොත් එහෙම එකපාරම කලබල වෙන්න එපා. දැන් ඕගොල්ලෝ ඇවිල්ලා ඉවරයි. මොකද මේ අපේ රට නෙමෙයි, මේක වෙනත් රටක්, වෙනත් කට්ටියගේ රටක්. ඒක නිසා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරලා අවුරුද්දක් හරි සමහර මාස 6ක් හිටියත් ඔයාගේ ටාගට් එකට යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් රිලීස් එක ඉල්ලන්න ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඒ කියන්නේ දැන් මෑන් පවර් එකත් ඔයාගෙන් හම්බ කරගන්නවනේ. ඒතර ඒ හම්බ කරගෙන තියෙන ගාණ ඉවර නම් ඔයාට ගොඩක් වෙලාවට රිලීස් එක දේවි. හැබැයි මතක තියාගන්න ඔයා රිලීස් එක අරගෙන අලුත් ජොබ් එකකට ගියාට පස්සේ එක ජොබ් එකයිනේ තියෙන්නේ. දැන් මෑන් පවර් එකේ නම් ජොබ් 4-5ක් තියෙනවා. ඕගොල්ලන්ව තනින් තැනට දම මේ ජොබ් ටික කරන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට මේ මොකද්ද මේ ඔයා යන ජොබ් එක හොඳටම අනිවාර්යයෙන්ම කරගන්න. මොකද හේතුව ඒ ජොබ් එකට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් සාමාන්‍යයෙන් ඔයාට ආයේ වෙන ජොබ් එකක් හොයාගන්න ටිකක් අමාරුයි. අනිත් එක ඒගොල්ලෝ රිලීස් ලෙටර් එක දෙනකොට හොඳ ලෙටර් එකක් තියෙයිද කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒක නිසා මෑන් පවර් ආවොත් චුට්ටක් යොසගෙන ඉඳලා හරි වෙලාව ආවහම තමන්ගේ chance එක පාවිච්චි කරන්න කියන එක තමයි ඇත්තටම මේ වීඩියෝ එකෙන් කියන්න උත්සාහ කළේ. ඒ නිසා කලබල වෙන්න එපා. කාගේවත් උගුල් වල වැටෙන්න එපා. මොකද සමහර කට්ටිය මේ කෙලින්ම මේ ප්‍රශ්නේ එම්බසි යන්න උත්සාහ කරනවා. නමුත් ඒක තමයි මම නම් කියන්නේ එම්බසි යන එක තමයි අන්තිම පියවර. නමුත් තමන්ට පුළුවන් නම් මේ රටේ ගේමක් ගහගෙන ඔයාගේ ඊළඟ පියවරට යන්න උත්සාහ කරන්න. එහෙනම් මම වීඩියෝ එක ගොඩක් දික් වෙනවට කට්ටිය කැමති නැහැනේ. ඉතින් ඒක නිසා මේ අතර මම නවතින්නම්. ඉතින් මේ වගේ අප්ඩේට් මම නිතරම දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ආයෙ තව වීඩියෝ එකකින් හම්බෙමු.